समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, මේ පිනතුන් සියලු දෙනාටම සුවසේම ජීවිතාවබෝධය කරා යන්නට මේ උතුම් කුසලය හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලෝකේ සියලු තැන්හිම පවතිය යුත්තේ මැදහත්කමක්. කුමන අත්දැකීමක් වුණත් මැදහත්කමට නැසෙන්න දෙන්න හොඳ නැහැ. හැම වෙලාවකම අපි මැදහත් සිතින් වාසය කරන්න ඕන. මැදහත් සිතින් වාසය කිරීම තමයි බුද්ධ ශාසනයේ ඊට විශිෂ්ට අර්ථය. ඒ විශිෂ්ට අර්ථයට එකතු වෙන්න තව බොහෝ ගුණ ධර්ම වමනා කරනවා. ඒ මදහත් බව බිඳිලා යනවා වර්තමානයේ Tamanගේම ලෝකයට මුලා වුණාට පස්සේ. ලෝකයේ වසඟයට ගියපු එකම එක දෙයක් තියෙනවා, ඒ සිත. චිත්තස්ස ඒක ධම්මස්ස. සිතේ වසඟයට ගියාට පස්සේ ඒ සිතේ වසඟයට ගියපු කෙනාගේ ස්වභාවය තමයි, සිතේ වසඟයට ගියපු කෙනා හැම වෙලාවකම මදහත් බවකින් ලෝකේ පිළිගන්න, ලෝකේ විමසන්න කැමති නැහැ. ඉතින් මදහත් බවකින් ලෝකේ කියවන විමසනකම අපේ ජීවිතවලට විශාල අභියෝගයක්, ලොකු ප්‍රශ්නයක්. ඒක කරගන්න හරි අමාරු දෙයක්. ඒකට ප්‍රධාන හේතුව තමයි චිත්තස්ස ඒක ධම්මස්ස. සිත නම් වූ එකම ධර්මයක අපි වසඟයට ගිහින් තියෙනවා. චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්ව ගූති. සිත නම් වූ එකම එක ධර්මයක වසඟයට අපි ගිහින් තියෙනකන් මැදහත්කමක් නැහැ. ඇයි? සිත නම් වූ එකම ධර්මයක වසඟයට ගියාට පස්සේ එයා හැම වෙලාවකම අපේක්ෂා කරන්නේ, එයා හැම වෙලාවකම බලාපොරොත්තු වන්නේ මිහිරි වූ ප්‍රියමනාප වූ ආස්වාදේ විතරයි සිතින්. වසඟයට ගියපු සිතක ස්වභාවය තමයි ආස්වාදේ අපේක්ෂා කරන එක. වසඟයට ගියපු සිතේ ස්වභාවය. ඒතර ඒ ආස්වාදයට හරියන විදියට ලෝකේ හම්බුනාම සතුටුයි. ආස්වාදයට හරියන විදියට ලෝකේ හම්බුනේ නැති වුණාට පස්සේ යා මහ විශාල ප්‍රකම්පණයකට පාත් වෙනවා. ඒ ප්‍රකම්පණය තමයි අපි එක එක විදියට දකින්නේ. මිනිස්සු සියදිවි නසා ගන්නවා. ඉතින් මේ ජීවිතයට හානි කර ගන්නවා. වස බොනවා. කෝච්චියට පනිනවා. ඒ වගේම තව අයට හානි කරනවා. ඒ අර සිතේ වසඟයට ගියාම ආස්වාදේ අපේක්ෂා කරනවා, උපේක්ෂාව බිඳිලා යනවා. ඕක තමයි වෙන්නේ. එතකොට අපි දැන් අර වසඟයට නොගියපු කෙනා, සිතේ නම් එකම ධර්මයක වසඟයට නොයාම පිණිස උවමනාවක් ඇති කෙනා, කැමැත්තක් ඇති කෙනා, එයාට මේ එක වෙලාවකවත් කලබල වෙන්න හේතු යෙදෙන්නේ නැහැ. අනික කලබල වුණා කියලා දැන් වැඩන්නේ. දැන් මේ වෙලාවේ මොන දෙයක් වුණත් කලබල වෙලා වැඩන්නේ. අර සිතේ වසඟයට ගියපු කෙනා ආස්වාදයෙන් සම්තෘප්තිමත් වෙනවා, උපේක්ෂාව බිඳිලා යනවා. එතකොට යාගේ හැම වෙලාවකම ප්‍රතිචාර ඒ එළියට ප්‍රකට වෙන්නේ හරි කලබලකාරී බවකින්. හරීම කලබලකාරී බවක් එයාගේ ජීවිතේ දකින්න ලැබෙනවා. එතකොට මේ මොහොත කියන්නේ කලබල වෙන්න ඕන මොහොතක් නෙමෙයි. සංසුන් වෙන්න ඕන මොහොතක්. මොන මට්ටම වුණත් සංසුන් වෙන්න ඕන මොහොත. ඒ කියන්නේ මොන මට්ටම වුණත් සංසුන් වෙන්න ඕනේ.
දැන් මේ වෙලාවේ පින්වත්නි වෙන එකම දේ විපාකයේ පිණිස සංස්කාරයන්ගේ ඉදිරිපත් වීමක් හැම වෙලාවකම අපි තුල වෙන්නේ. සත්‍යයන් තුල වෙන්නේ මොකද්ද? විපාකයේ පිණිස සංස්කාර ඉදිරිපත්. විපාකයේ පිණිස සමාන සංස්කාර ඉදිරිපත් වෙන. ඒවට අපි කැමති නැති. අපි කැමති නැහැ කියලා මොනවා කරන්නේ? අර සිත වසඟයට ගියාම එහෙමනේ. එයා අකමැති ඒවත් තියෙනවා කැමති ඒවත් තියෙනවා. උපේක්ෂාවේදී තමයි කැමති අකමැති දෙකම ගැන සිත මැදහත්ව පවතී. දැන් මේ වෙලාවේ හැම වෙලාවකම වර්තමාන මොහොතේ සිදුවීමක් විදියට දෙයක් විදියට සිද්ධ වෙන දේ මොකද්ද? සංස්කාරයන්ගේ ඉදිරිපත් වීම හැම වෙලාවකම තියෙනවා. හැම මොහොතකම ඒක තියෙනවා. නිසා විඥානික සත්‍යයගේ ක්‍රියාකාරීත්වය තුළ හැම මොහොතකම සිද්ධ වෙන ඊටාම වැදගත් දෙයක් ඒක. මොකද්ද? සංස්කාරයන් හැම මොහොතකම ඉදිරිපත් වෙනවා. ඉතින් කලබල වෙලා වැඩක් නැහැ. එතකොට දැන් කලබල වෙන්න සාමාන්‍ය ලෝකේ කලබල වෙන්න අදාළ හේතු යෙදෙනකොට එයා ඒක කොහොමද දරා ගන්න ඕන? එයා ඒක දරා ගන්න ඕන මෙන්න මේ විදියටයි. මේ මොහොතේ අකමැති මම අකමැති අර මම අකමැති කියන ගතියාවේයි චිත්තස්ස ඒක ධම්මස්ස සිත නමු එකම ධර්මයකට වසඟයට ගියපු නිසා සිතේ වසඟයට අහුවෙච්ච නිසා තමයි එයා තුල කලබලෙ එන්නේ. ඒ වසඟයට නොයාම පිණිස එයා විමසා බලන්න ඕන මෙන්න මේ විදිහටයි. කොහොමද විමසා බලන්න ඕන? එයා බලන්න ඕන හැම වෙලාවකම හැම මොහොතකම කලබල විය යුතු නෑ. ඒ කියන්නේ අපි දැන් ක්‍රියාවලියට ටිකක් උනන්දු වෙන එක හොඳයි. දැන් මේ දේශනාව පටන් ගන්න මේ වෙලාවට නම් එයා ඊට කලින් ඇවිල්ලා ඉන්න එක හොඳයි. ඉතින් ඔය කොයි වෙලේ හරි යනවා කියලා ඉන්න එක නෙමෙයි. මං කියනවා අපේ එදිනදා චර්යාව තුළ අත්දැකීම් වල අපි තුළ ඇති වෙන නොසන්සුන්කම කලබලය ගැන මේ කියන්නේ. අඬන්න දොඩන්න වැළපෙන්න හේතු යෙදෙනකම ගැන මම මේ කියන්නේ. එතකොට මේ අපි කලබල නොවිය යුත්තේයි මෙන්න මෙහෙමයි හිතන්න ඕනේ යා. මේ මොහොතේ මා තුළ ඉදිරිපත් වී ඇත්තේ අකමැති සංස්කාර. මේ මොහොතේ මා තුළ ඉදිරිපත් වෙලා තියෙන අකමැති සංස්කාර. එතකොට මේ මොහොතේ මා තුළ ඉදිරිපත් වී ඇති අකමැති සංස්කාර මට ඒ වෙලාවේ ඉදිරිපත් වෙලා. ඒකයි මේ. මං කැමති නැති සංස්කාර තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට මා තුළ ඉදිරිපත් වෙච්ච අකමැති සංස්කාර කෙබඳු ස්වභාවයෙන්ද? සංස්කාරවල ස්වභාවය සබ්බේ සංඛාරා අනිච්චා. සියලුම සංස්කාර අනිත්‍යයි. එහෙනම් මේ අකමැති සංස්කාරත් අනිත්‍යයි. ඒතකොට මේ අකමැති අත්දැකීම ස්ථාවර අත්දැකීමක් නෙවෙයි. අන්න එහෙම හිතපු ගමන් අර පීඩාව බොහොම අඩු වෙන්න ගන්නවා. ඒ කියන්නේ මා තුළ ඉදිරිපත් වෙලා තියෙන අකමැති සංස්කාරත් අනිත්‍ය වී යනවා. එතකොට අකමැති සංස්කාර අනිත්‍ය වී යනකොට එයා ප්‍රාර්ථනාවක් තියාගන්නවා. මොකද්ද? එයා සිතින් එයා තුළ ප්‍රාර්ථනාවක් තියාගන්නවා. මට යහපත් සංස්කාර මා තුළ ඉදිරිපත් වේවා කියලා. මා තුළ යහපත් සංස්කාර ඉදිරිපත් වේවා කියලා ආදේශ. එතකොට එයාට එයාගේ පිනම හැම වෙලාවෙම මතක් වෙන්න ගන්නවා. කුසලයේ මතක් වෙන්න ගන්නවා. අර අමාරු වෙලාවක පවා අපහසු වෙලාවක පවා එයාට කුසලයේ මතක් වෙන්න ගන්නවා. ඒක කොච්චර දෙයක්ද? එතකොට එයා අකමැති සංස්කාරات දකින්නවා ඒවා අනිත්‍ය වශයෙන් උත් දකින්නවා. එයා තුල ප්‍රාර්ථනාවක් තියා ගන්නවා. මොකද්ද? මා තුල මනාප සංස්කාර ඉදිරිපත් වේවා කියලා. ඒ ඉදිරිපත් වේවා කියලා බලනකොට එයාට එයාගේ පින් ඔක්කොම පේන්න ගන්නවා. අද එහෙම පේන්නේ. අද පින්නට පවා දෙස් දෙවොල් තියෙන කමක් තමයි එන්නේ. අපි මෙච්චර දන් දෙනවා අපිටමයි වෙන්නේ. එයා අර අකමැති සංස්කාර දකින්නෙත් නැහැ. ඒවා අනිත්‍ය වශයෙන් දකින්නෙත් නැහැ. විපාකයේ පිණිස මා තුල කුසල සංස්කාර ඉදිරිපත් වීම පිළිබඳ ප්‍රාර්ථනාවකුත් නැහැ. ඔන්න ඔය තුන තිබ්බොත් අර සිත නම් වූ එකම ධර්මයක වසඟයට යාම කියන එකෙන් එයාගේ සිත මුදව ගන්න පුළුවන්. ඒ මුදවා ගැනීම පිණිස එයා මෙන්න මේ දැක්ම ජීවිතේ තියෙන්න ඕන. කොහොමත් අපි එදිනදා නිරතුරුවම අකමැති අමිහිරි සංස්කාරයන් උරගාන ගමන් තමයි ඉන්නේ. කඳුළු කියන ඒවා අපිට 아무තු දේවල් නෙමෙයි.
අපේ ගෙවල් දොරවල් වල අපි ඇසුරු කරන අය තුල අපේ ඥාතිවරු අපේ වටපිටාව අපිට ගනුදෙනු කරන්න වෙලා තියෙන තත්ත්වයේ මූල්‍යමය තත්ත්ව මේ හැම එකක් තුලම අපට අකමැති සංස්කාර ඉදිරිපත් වෙමින් පවතින්නේ. ඒක ඔය පින්නතුල්ලා ඒම අකමැති සංස්කාර ඉදිරිපත් වෙලා තියෙනවා මිසක් වෙන මොකුත් වෙලා නැති බවමයි දකින්න ඕන. වෙන මොකුත් වෙලා නැහැ කියන අර ලෝකේ මොකක්වත් නම් වෙනසක් වෙලා නැහැ කියලාමයි දකින්න ඕන. තමා තුළ මනාප සංස්කාර ඉදිරි ඒක අනිත්‍ය වශයෙන් උත් දකිනවා මනාප සංස්කාර ඉදිරිපත් වීමේ අර්ථයත් එයා යාගේ මනසින් දකිනවා. ඔන්න ඔය කාරණය එයාගේ ජීවිතේ තිබ්බොත් එයා තුළ අර සිතේ වසඟයට යාම තහ උපේක්ෂාව අහිමි වීම කියන අවස්ථාවෙන් මිදෙනවා. ඒ උපේක්ෂාවෙන් සිත මුදවා ගැනීම උපේක්ෂාවට සිත පත් කර ගැනීමට ගොඩාක් ගුණ ධර්ම තියෙනවා. ගුණධර්ම වලි තියෙනවා. හරියට තියෙනවා. ඒ කියන්නේ උපේක්ෂාව බොහෝ ගුණධර්ම වල අන්තිමටම කියන්නේ පළවෙනියෙන් කියන්නේ. ඒ ගුණධර්ම වලට එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ හැමතැනින්ම අහුල ගුණධර්ම දිනු කරනවට වඩා එක ගුණධර්ම වලියකට එකතු වෙනවා. දැන් බලන්නකෝ බ්‍රහ්ම විහරණ වල අන්තිමටමනේ උපේක්ෂාව කියන්නේ. මෙත්තාව ගැන කියනවා, කරුණාව ගැන කියනවා, මෛත්‍රිය ගැන කියනවා, උපේක්ෂාව ගැන කියනවා. උපේක්ෂා සහගතකම අන්තිමටම කියන්නේ. බොජ්ජංග වල සති සම්බොජ්ජංගේ මුලින් කියනවා අවසානයේ තමයි උපේක්ඛා බොජ්ජංගය කියන්නේ. අවබෝධය කරා යනවා නම් යාට අනිවාර්යෙන්ම උපේක්ෂාව වඩලා තියෙන්න ඕන සසර. ගොඩාක් දෙනෙකුට අවබෝධය කරා යන්න බැරි අවබෝධය කරන්න ආවත් හරි කලබලයි මිනිස්සු. දැන් උගාක අය ඇති දැකලා ඇති වලට උගා බණ අහනවා හරි කලබලයි වුණාට. හරි කලබලයි. ඒ කියන්නේ වනත් හොඳට අහනවා. ඒ වුණාට පුදුම කලබලයක් තියෙන්නේ. ඒ අර උපේක්ෂාව වඩලා නැති නිසා. උපේක්ෂාව වැඩුවාම ඒ කියන්නේ ඇත්තටම අවංකව ඒ බණ අහන්නේ. ඒක ওই ගෙවල් වල එහෙම ඉන්නව හරියට ඒගොල්ලෝ හොඳට බණ අහනවා. හරි කලබලයි. ඒ කලබලකාරී බව එන්නේ එයාගේ ධර්මයට තියෙන ප්‍රෝඩාකාරී බවක් නෙමෙයි ඒක. අවංකයි යා. උවමනාව තියෙනවා යාට. කැමැත්ත කැපවීම තියෙනවා යාගේ ජීවිතේ. හැබැයි එහෙම කැමැත්ත කැපවීම උවමනාව යාට තිබුණට එයා උපේක්ෂාව වඩලා නැහැ. අවබෝධය කරා ඒකනේ උපේක්ෂාව පාරමිතාවක්. පාරමිතාව. ඒ උපේක්ෂාව හරියම පියවර කීපයකින් දිනු කරන්න ඕනේ. කීපයකින් දිනු කරන්න. ඉතින් අපිට අපේ ජීවිතවලත් එහෙම පාරමිතා අඩු තියෙන්නේ. හරිය අඩුපාඩු තියෙන්නේ. එතකොට ඔය පින්නතුන්ලාගේ ජීවිතවල හරියට පාරමිතාවල අඩුපාඩු තියෙන්නේ. ඉස්සෙල්ලම සද්ධාවට උදව්වක් ලැබෙන විදිහට පාරමිතා දකින්න ඕන. සද්ධාවට උදව්වක් ලැබෙන විදිහට හැමදාම බුදුන් ඇඳලා හිතන්න මෙහිම. බුදුරජාණන් වහන්සේ නමක් මේ මිහිමත දාන පාරමිතාව පිරූසේක. සීල පාරමිතාව පිරූසේක. නික්කම්ම පාරමිතාව පිරූසේක. ප්‍රඥා පාරමිතාව පිරූසේක. වීර්ය පාරමිතාව පිරූසේක. කාන්ති පාරමිතාව පිරූසේක. සත්‍ය පාරමිතාව පිරූසේක. අදිෂ්ඨාන පාරමිතාව පිරූසේක. මෙත්තා පාරමිතාව පිරූසේක. උපේක්ඛා පාරමිතාව පිරූසේක. කියලා ඒ හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේව දකින්නවා. ඒවා හොඳට බුදුරජාණන් වහන්සේලා තුල පවතින ආකාරය දකින්නවා. එහෙම ඒකෙන් හරි උදව්වක් ලැබෙනවා. තව දෙයක්. ඒක ලෞකික මට්ටමේ අත්භාවට එකක් උදව්වක් ලැබෙනවා. අනිත් එක තමයි එයා උපදිනකොට. එයා ආයේ උපදිනකොට බොහෝ වෙලාවක තුසිතය උපදින්න ඕක උදව් වෙනවා. එයා බොහෝ වෙලාවට අර බෝධිසත්වයන් වහන්සේලාගේ ඇසුරේ ඒ කියන්නේ බෝධිසත්ව ගුණධර්ම තියන අයගේ ඇසුරේ එයා උපදින්නේ. ඇයි මේ පාරමිතා පුරපු ඒ පාරමිතා ශක්තියන්නේ දෙව්ලෝ එයාලා උපදින්නේ. එතකොට එයා ඒක බොහෝ වෙලාවට මේ ඒ විදියට වඩන කෙනෙක් පාරමිතා ශක්තිය තියන අයගේ ඒක ධාතු ස්වභාවයක්. ඒ අයගේ ඇසුරේ උපදිනවා. ඊට පස්සේ එයාගේ ජීවිතේ
එයාගේ ජීවිතය තුළ ඒක දකින්න පටන් ගන්නවා. එතකොට අර විදිහට බුදුරජාණන් වහන්සේ දාන පාරමිතාව පිරූසේක. සීල පාරමිතාව බෝධිසත්වවරයෙක් විදිහට පිරූසේක. කන්ති ওই විදිහට බලනවා ඒ බලන එක එහෙම ඒ දකින්න එක එකක් සද්ධාවට උදව්වක්. ඒ සද්ධාවේ උපරිමාර්ථයට නොගිහින් යා මිය ගියොත් අනිවාර්යෙන්ම එයා බොහෝ විට මේ පාරමිතා ශක්තියක් තියන අය ළඟ උපදින්නේ. අසත්පුරුෂයෝ හම්බෙන්නේ. දැන් හරියට අසත්පුරුෂයෝ හම්බෙනවනේ අපිට. හම්බ වෙන්නේ පොඩි දෙයයි. දැන් ඊට පස්සේ යා බලන්න ඕන එයා හැම වෙලාවකම ඒවට අනුව විමසන්න. මම දන් දෙනවද? මම සිල් රකින්නවද? මම කාමයන්ගෙන් වෙන්ව වාසය කරනවද? ඊට පස්සේ මගේ මම ප්‍රඥාව වඩනවද? මම ප්‍රඥාව වඩනවද? මට වීරියක් තියනවද? කුසලයට. මගේ ජීවිතේ ඉවසීම තියනවද? අර දස පාරමිතාම එයාගේ ජීවිතේ බලනවා. මා තුල මේ සත්‍යවාදීකමක් තියනවද? මා තුල මේ අදිෂ්ඨාන සීලීව ඉස්සරහට යනකමක් තියනවද? කුසලේ පින අදිෂ්ඨාන කරගෙන ඉස්සරහට යනකමක් මා තුල තියනවද? සැබෑවටම මම මෛත්‍රී සහගතද? මම මැදහත් සිතින් වසනවද කියලා එයාව ප්‍රශ්න කරන්න ගන්නවා. ඒ ප්‍රශ්න කරන හැම වෙලාවකම එයාට එයාගේ අඩුපාඩුමයි පේන්නේ. ලෝකේ අඩුපාඩු පේන්නේ නැහැ. එයාට එයාගේ අඩුපාඩු පේනකොට එයා තුල ලෞකික සම්මාදිට්ඨිය මෝරන්න ගන්නවා. ලෞකික සම්මාදිට්ඨියක් එයා තුල මෝරන්න ගන්නවා. ඊට පස්සේ ලෞකික සම්මාදිට්ඨිය මත පිහිටා තමයි එයා ඔය ටික ආයේ පුරුදු කරන්නේ. එයාගේ අඩුපාඩුනේ එයාට පේන්නේ. ඒ අඩුපාඩු පේන එක ඇතුළෙම එයා ලෞකික සම්මාදිට්ඨියකට එකතු වෙනවා. ඒ එකතු වෙනකොට එයා හිතනවා මම දන් දෙන්න ඕන කියලා. එයා අදාදම දන් දෙන්න පෙළඹෙනවා. එයාගේ ජීවිතය තුළ අදාදම එයා පුළුවන් තරම් දන් දෙන්න පෙළඹෙනවා. එයාගේ ජීවිතේ හරියට එයා දානි දෙන්න පෙළඹෙනවා. එයාගේම ජීවිතය තුළ පුළුවන් තරම් පෙහෙවස් සමාදන් වෙන්න ඒවට මේවට පෙළඹෙනවා. එයා හැම වෙලාවකම නිතරම උත්සාහ කරනවා කාමයන්ගෙන් වෙන්ව වාසය කරන්න. අර කැමැත්ත පදනම් කරගෙන ලෝකයට අහු වෙලා ලෝකේ පස්සේ දුවන එකකින් ටිකක් අයින් වෙලා ඉන්න එයා උත්සාහ කරනවා. එයාගේ ජීවිතේ මේක වැඩෙන්න ගන්නවා. පුළුවන් තරම් එයා පිනට වීරිය කරනවා. පුළුවන් තරම් පිනට වීරිය කරනවා. එයා අර ප්‍රඥාව වඩනවා. එතන ප්‍රඥාව වඩනවා කියන්නේ හොඳට කුසල් රැස් කරනවා කියන එක. එයා පුළුවන් තරම් එයාගේ ජීවිතේ කුසල්ම රැස් කරනවා. සත්‍යපාරමිතාව කියලා මෙතන අදහස් කරන්නේ පුළුවන් තරම් එයා සත්‍යවාදී වෙනවා. පුළුවන් තරම් එයා ඇත්තටම එකතු වෙනවා. මායාකාරී බවක් එයාගේ ජීවිතේ නැහැ. ප්‍රෝඩාකාරී බවක් නැහැ. බොරුවට හුවා දක්වන බවක් එයාගේ ජීවිතේ නැහැ. එයා හොඳට පින කුසලය අදිෂ්ඨාන කරගෙන ඉස්සරහට යනවා. හොඳට එයා හැම වෙලාවෙම අදිෂ්ඨාන කරන්නේ එයාගේ ලෞකික දියුණුව නෙමෙයි. ඒ පින අදිෂ්ඨාන කරගෙන යනකොට පින් කරන්න අවස්ථාවක් හම්බුනොත් එයා දෙපාරක් හිතන්නේ. එයා දෙපාරක් හිතන්නේ. ඒ පිනට එකතු වෙනවා. එයාට දෙපාරක් හිතන්න හිතෙන්නේ. එයාට මේ දෙපාරක් හිතනවට වඩා ඒ මොහොතේ පිනට එකතු වෙන එක ශ්‍රේෂ්ඨ බව දැනෙනවා. සමහර දේවල් කරද්දී සමහර අය එකවරක් දෙවරක් සියවරක් විතර හිතනවා. එයා පිනක් කරන්න කුසලයක් කරගන්න අවස්ථාවක් හම්බුනොත් එයා දෙපාරක් හිතන්නේ. ඒක පාරමී ශක්තිය. දෙපාරක් හිතන්නේ නැතුව පිනට එකතු වෙන එක පාරමිතාව. දෙපාරක් හිතන්නේ නැතුව කුසලයට එකතු වෙන එක ඒක මහ විශාල පාරමී ශක්තිය. ඒක පුදුම සත්‍ය අවබෝධයට උදව් කරන දෙයක්. එයා මේ මොහොතේ මෛත්‍රී සහගත සිතින් වාසය කරනවා. එයා ටිකක් වාඩි වෙලා හොඳට මෛත්‍රී වඩනවා. දවසට මිනිත්තු 5ක් 10ක් 15ක් 20ක් විතර මෛත්‍රී වඩනවා. එයා පුළුවන් තරම්
අර මේ මොහොතේ කලබල විය යුතු අවස්ථාවක් නෙමෙයි. මේ මොහොත කියන්නේ කුසල කුසල සංස්කාරයන් විපාකයේ පිණිස පැමිණෙන අවස්ථාවක්. ඒකෙදි මම කැමැති සංස්කාර සහ මම අකමැති සංස්කාර කියලා සංස්කාර දෙකොටසක් තියෙනවා. ඒ අතර මම කැමැති සංස්කාර සමහර වෙලාවට විපාකයට ඉදිරිපත් වෙනවා. සමහර වෙලාවට මම අකමැති සංස්කාර විපාකයට ඉදිරිපත් වෙනවා. ඒකෙදි තමයි මම මේ සමහරවට පීඩාවටපත් වෙන්නේ නැතුව මේ මං කරපු පින්වලවත් මං වඩාපු මෛත්‍රියවත් මං දුන්න දානේවත් මං රැකපු සීලේවත් අර ඉස්සලා මම බොරු කියන සත්‍යවාදී වෙච්ච එකේවත් මං රැස් කරපු කුසල සංස්කාරවලවත් එහෙම මං කරපු වීරියවත් ප්‍රශ්නයක් නෙමෙයි කියලා එයා දකින්න පටන් ගන්නවා. එතකොට එයාගේ කොච්චර අපහසු කාලයක් ආවත් මොනතරම් දුෂ්කරතා යෙදුනත් එයා වෙනද වගේම දන් දෙනවා. මොන අපහසුතාවක් වෙනද වගේම සිල් රකින්නවා. මොන අපහසුතාවක් පුළුවන් තරම් කාමයන්ගෙන් වෙන්ව වාසය කරන්න උත්සාහ කරනවා. මොන අපහසු කාලයක් ආවත් එයා කුසල් රැස් කරන එක අමතක කරන්නේ ප්‍රඥා පාරමිතාව. මොන අපහසුතාවක් කුසලයට ඇති වීරිය, පිනට වීරිය කරන එක, සම්මා දිට්ඨියට වීරිය කරන එක අනේ නවත්තන්නේ. හරියට අපහසුතා යෙදෙනවා. ඒ වගේම මොන තරම් බොරු කියන්න අවස්ථාවක් හරි සත්‍යවාදී ප්‍රෝඩාකාරී නෑ. තමන්ට ලොකු අලාභයක් වෙනව බව දන්නවා. අනේ ඒත් ඇත්තම කියනවා. තමන්ට වැරදුනා නම් මට වැරදුනා කියලා කෙලින්ම කියනවා. අදිඨාන පාරමිතා. ඒ නමුත් එයාට මොන අපහසුතා ආවත් එයාට බුදුරජාණන් වහන්සේ පේන්නේ. ධර්මයේ පේන්නේ. කුසලයේ පේන්නේ. අදිෂ්ඨාන පාරමිතාව. ඒ කියන්නේ මොන ප්‍රශ්නාවක් ඔයාලට බුදුරජාණන් වහන්සේ පේන එක අදිෂ්ඨාන පාරමිතාව. අපි හිතනවද කවදාවත් එහෙම එකක් කියලා? එයා තුළ වැඩෙන්නේ පාරමී ශක්තිය. ඊට පස්සේ එයා මොන වැඩ තිබ්බත් මොන අවස්ථාව තිබ්බත් එයාට මෙත් වඩන එක නවත්තන්නේ. මෛත්‍රී සාගත සිතින් වාසය කරන මොන සමහරව ඉතා කාර්ය බහුල අවස්ථාවක උනත් එයා කෙටි වේලාවක් හෝ අර මෛත්‍රී වඩන එක නවත්තන්නේ. ඒ කියන්නේ මොන අපහසුතා මැද්දේ මෛත්‍රිය වඩන එක පාරමී ශක්තිය. මෙහිදී එකේ නිවන් දකින්න බැරි වුණත් නිවන් දකින්න උදව් වෙන දෙයක්. මොන අපහසුතා ආවත් එයා උපේක්ඛා පාරමිතාව. හරිය මැදහත් වෙන. කොහොමද මැදහත් වෙන්නේ? මා තුළ මේ ජීවිතේ කියන්නේ මේ කැමැති අකමැති සංස්කාර විපාකයේ පිණිස ඉදිරිපත් වෙන අවස්ථාව. ඒ නිසා මානව කැමැති වුණත් අකමැති සංස්කාර විපාකයට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒක මං අකමැති වුණත් මම කැමැති වුණත් මම කැමැති අකමැති සංස්කාර නෙමෙයි ඉදිරිපත් වෙන්නේ. කර්මය සකස් වී තිබෙන විදිහට සංසාරයෙන් ගොඩ නැගිලා ඇති සංසාරික හේතුඵල ධමයට අනුව මාතුර ඉදිරිපත් වීමක් තියෙනවා. එතකොට එයාට පේන්නේ එතකොට බලන්න එයාගේ ජීවිතේ අකමැති සංස්කාර විපාකෙට ඉදිරිපත් වුණාම ඒක දකින්න එයාට පේන්නේ පාරමිතාවක් වගේ. දැන් තමන්ගේ ස්වාමියා නිසා, තමන්ගේ බිරිඳ නිසා, දරුවෝ නිසා පීඩාවටපත් වෙච්ච නෝනාවරු, මහත්තුරු, දරුවෝ ඉන්නවා. ඒ පීඩාකාරී බව තුල එයා දකින්න එයාගේ සංස්කාර නම් අනේ මගේ අකමැති සංස්කාර ඔය විපාකයට ඉදිරිපත් වෙලා ඇත්තේ. ඕවා අනිත්‍ය වී යනවා කියලා ඒ අකමැති සංස්කාර දැක්ක ගමම්ම ඒ දකින්න එක පාරමී ශක්තිය. පාරමිතා පුරන්නේ යා gederati. අමිහිරි කටුක අත්දැකීමකට ඔබව එකතු වෙද්දී ඒ ස්වාමියා තුලින්, බිරිඳ තුලින්, අම්මා තුලින්, තාත්තා තුලින්, දරුවෝ තුලින් ඔබ තුල වැඩෙන්නේ බුද්ධ ශාසනයක පාරමී ශක්තිය. එයා තුල වැඩෙන්නේ නිකාම්ම ශක්තියක් නෙමෙයි. එයා තුල වැඩෙන්නේ මහා අසහාය පාරමිතා ශක්තිය. ඒ විදියට බලනකොට එයා තුල අර වැඩිච්ච ලෞකික සම්මාදිට්ඨිය දියුණු වෙන්න පටන් ගන්නවා. එයා අනිවාර්යෙන්ම බුද්ධ ශාසනයකට කිට්ටු වෙනවා.
මෙහි බැරි වුණා. එයාට බුද්ධ ශාසනයේ උරුමකමක් තියෙනවා. උරුමකමක් තියෙනවා. වෙයි දර දාන සීල නික්කම් ප්‍රඥා වීර්ය කාන්ති සච්ච අදිඨාන මෙත්තා උපේක්ඛා කියන ඒවා. එයාගේ ජීවිතය තුළ තියෙනවා අර උපේක්ෂාව නිසා ඒවා වඩනවා. බලන්න උපේක්ෂාවෙන් ඔක්කොම වැඩෙන්නේ. ඇයි එයාට උපේක්ෂාවෙන් පේන්නේ මා තුළ රැස් වෙන්නේ මා තුළ ඉදිරිපත් වෙන්නේ මනාප අමනාප සංස්කාර. ඒ මනාප ඒවා ඉදිරිපත් වෙනවද අමනාප ඒවා ඉදිරිපත් වෙනවද මට ඒක පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. කියලා දැක්ක ගමන් අර පාරමී ශක්තිය ඔක්කොම වැඩෙනවා. මොනවා පහසුතාව තිබ්බත් දන් දෙන එක නවත්තන්නේ. මොනවා පහසුතාව තිබ්බත් සිල් රකින්න එක නවත්තන්නේ. මොනවා පහසුතාව තිබ්බත් කාමයන්ගෙන් වෙන් වාසය කරන එක නවත්තන්නේ. මොනවා පහසුතාව තිබ්බත් කුසල් රැස් කරන. මෙතන ප්‍රඥාව කියන කුසල් රැස් කරනවා කියන්නේ. මොනවා පහසුතාව තිබ්බත් වීරිය කරන එක, පිනට වීරිය කරන එක, ධර්මයට වීරිය කරන එක, බණට එයා මේ පැත්තටම යනවා. එයාට ලෝකේ වටිනාකම් පේන්නේ මේ දාන සීල නෙක්ඛම්ම ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෙත්තා උපේක්ඛා කියන පාරමී ශක්තිය එයාට උරඟාන්නම හිතේ. ඒ පාරමී ශක්තියට එයා බර වෙලා ඉන්නේ උපේක්ෂාව නිසා. බලන්නකො උපේක්ෂාව මුළු ගුණ ධර්මාවලියම රඳවගෙන ඉන්නේ. මුළු නිවනම ගැබ්බෙලා තියෙන උපේක්ඛාව. ඒකයි උපේක්ඛා බොජ්ජංගයෙන් පස්සේ බොජ්ජංග මුකුත් නැත්තේ. සප්ත බොජ්ජංගවල උපේක්ඛා බොජ්ජංගයෙන් පස්සේ කිසි බොජ්ජංගයක් ගැන කතා කරන්නේ නැත්තේ ඒකයි. මේ උපේක්ඛාව කියන එක මුළු ගුණධර්මාවලියම රඳවගෙන ඉන්නවා. මුළු ගුණධර්මාවලියම දරාගෙන ඉන්නවා. ලස්සනයි ඒක. ඒකයි මේ දේශනාව පටන් ගනිද්දීම අපි කිව්ව උපේක්ෂාව වඩන්න කියලා. ඊට පස්සේ මේවා හොඳට දියුණු වෙනකොට එයා පින්වත්නි එයාර ලෝකෝත්තර පැත්තට මිහිදීම දැන් මේවා මේ මට්ටමට දියුණු කළොත් එයාට බොහෝ වෙලට බෝධිසත්වවරුන්ගේ ඇසුර ලැබෙනවා. එතකොට ඔයාලා මැරිලා සුගතියේ යන්න ඒක එච්චර අමාරු නැහැ. ඔයාලට මේ විදිහට කළොත් බොහෝ විට සුගතිය යන්න පුළුවන්. නමුත් අස්ථාවරත්වයක් කියලා එකක් තියෙනවා කොහොමත්. සෝතාපන්න නොවිච්ච කෙනාගේ සුරක්ෂිත බව පිළිබඳ නිශ්චිතව කියා ගන්න අපිට බෑ. එතකොට යා පළවෙනියෙන් කළොත් අපගේ බුදුරජාන් වහන්සේලා බෝධිසත්වවරු විදියට මේ මිහිමත පහළ වෙන බුදුරු දාන පාරමිතාව පිරුසේක, සීල පාරමිතාව පිරුසේක, නික්කම්ම පාරමිතාව පිරුසේක, ප්‍රඥා පාරමිතාව පිරුසේක, වීරිය පාරමිතාව පිරුසේක, කාන්ති පාරමිතාව පිරුසේක, සච්ච පාරමිතාව පිරුසේක, අදිඨාන පාරමිතාව පිරුසේක, මෙත්තා පාරමිතාව පිරුසේක, උපේක්ඛා පාරමිතාව පිරුසේක කියලා බුදුරජාණන් වහන්සේලාගේ බෝධිසත්වරුන්ගේ පාරමිතා ශක්තිය දැක්ක ගම ඒ දැක්ම කියන එක හරි පුදුම දෙයක්. ඒ බෝධිසත්වවරුන්ගේ ඇසුර ඒ කියන්නේ බෝධිසත්වරුන් කියන්නේ බෝධිසත්ව ගුණධර්ම වඩපු පිළිවෙත් පුරපු අයගේ ඇසුරට යා නිකම් පෑහිලා යනවා. යා මරුණාට පස්සේ උනා දෙවිවරු අතරට ගියත් දැන් දන් දෙන කෙනා දෙවිවරු අතර උපදින. මේ විදිහට පාරමිතා ශක්තිය දකින්න කෙනා බොහෝ විට දෙවිවරු අතරත් ඒ පාරමී ගුණධර්ම වැඩෙන අය අතරට යන්නේ. සමහරට අල්පේසාක දෙවි කෙනෙක් විදියට. නැත්නම් ඒක මහ විශාල ප්‍රතිලාභයක්. මෙහෙට ආවත් බෝධිසත්වරු වගේ දෙමව්පියෝ ළඟ උපදින්න. මනුස්ස ලෝකෙට ආවා. හොඳට බලන්නකෝ සමහර අය ඉන්නවා අම්මලත් මහ පුදුම ගුණවත්. තාත්තලත් ගුණධර්ම. දරුවොත් ගුණ ඔක්කොම පුදුම ගුණධර්ම. ඒගොල්ලන්ගේ පේන්නේ නැද්ද නිකන් කතා වෙලා ආවා වගේ එකක්. මහා බලවත් පාරමී ශක්තිය මේ විදිහට ජීවිතේ ගුණධර්ම වඩපුවා. ඒතකොට මේ ගුණධර්ම වලට පෑහින අය තමයි පාරමිතා ශක්තියට අදාළව තමයි එකතු වෙන්නේ. ඒතකොට යාලා මේ විදිහට දැකලා නැහැ පාරමී ශක්තිය. ඒ නිසා යාගේ හැබැයි ගුණධර්ම තියෙනවා. දැන් මේ පාරමී ශක්තිය දැකලා නැහැ. නමුත් එයා හොඳට පින් කරලා. ඒතකොට අපි එයා හොඳ ශාස්ත්‍රීකයි. නමුත් එයාගේ පවුලේ සමහරට ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි. සමහර හරියට මිත්‍යා දෘෂ්ටිකයි. ඒකට හේතුව මේ හැමදාමත් ඔය පින්නතුල වත්පිළිවෙත් දියුණු කරලා ඒ බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාගේ පාරමී ශක්තිය හොඳට දකින්න. ඒකට සිතින් ප්‍රශංසා කරන්න.
ඒ සිතින් ඊට පස්සේ ඒක තිබ්බොත් බොහෝ වෙලාවට පාරමී ශක්තිය උරංගාන අයගේ ඇසුර ඒ අතර උපදින්න අපට ලැබෙනවා. හැබැයි මේක ඊට පස්සේ යා මොකද කරන්නේ? මම මාගේ මේවා තියනවාද බලන්න ඕනනේ. එතකොට එයා දාන් දෙන්න හිතෙනවා. එයාටත් නෑ දෙන්න හිතෙනවා. දෙන්න කියන්නේ තියෙන විදිහට දෙන්න හිතෙනවා. එයාට හිතෙනවා මේ සිල් ගන්න ඕන, සිල් සමාදන් වෙන්න ඕන. වගේවා හිතෙනවා. කාමයන්ගෙන් වෙන වාසය. මෙතන කාමයන්ගෙන් වෙන වාසය කරනවා කියලා අදහස් කරන්නේ සම්පූර්ණයෙන් නික්කම්ම සැපේ මුරඟානවා නෙමෙයි. හරියට වතපිලිවෙතට එකතු වෙන්න හිතනවා. මහා සෑය වඳින්න හිතෙනවා. ශ්‍රී මහා බෝධිය වඳින්න හිතෙනවා. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේගේ සෑයක් දැක්කම වන්දනාමාන කරන්න, මල් පූජා, පහන් පූජා, වත්පිළිවෙත් කරන්න හිතෙනවා. එයාටම හිතෙනවා. එතකොට මේ වත්පිළිවෙත් කරනකොට එයා දකින්න ඕන මේක මගේ පාරමී ශක්තිය. නිකම්ම පාරමී ශක්තියක් මා තුළ තියෙන්නේ. එයාටම හිතෙනවා මම ප්‍රැස් කරන්න ඕන කුසල්. මං කුසල් රැස් කරන්න ඕන කුසල් රැස් මං පින් රැස් කරන්න ඕන රැස් කරන්න. එතකොට එයාට මේ පින් රැස් කරන එක ඇතුලේ එයා හිතන්න ඕන මොකද්ද? මගේ මේ වැඩෙන්නේ පාරමී ශක්තිය, ප්‍රඥා පාරමිතාව. මොන දේවල් ආවත් මම වීරිය කරන්න ඕන, වීරිය කරන්න ඕන. මං හැම වෙලාවෙම මේක වීරිය නැත්තම් මේකක්වත් කරගන්න බෑනේ. එයා එතකොට දකින්නේ යාගේ වීරිය පාරමිතා ශක්තිය. මොනවා වුණත් ඉවසන්න ඕන මම. මොන වගේ තත්ත්වයක් වුණත් මං ඉවසන්න ඕන. කියලා එයා ඉවසන මොහොතක් ගානේ යා තුල වැඩෙන්නේ පාරමී ශක්තිය. මම මොනවා වුණත් මට මොන අලාභේ වුණත් මට මොන හානිය වුණත් මම ඇත්ත කතා කරන්න ඕන. මායාකාරී බවක් මගේ ජීවිතේ තියෙන්න ඕනේ. එතකොට මොන ප්‍රශ්නියාවත් එයා ඇත්තම කතා කරනකොට එයාට සමහරට ඒ වෙලාවේ හානියකුත් වෙනවා. නමුත් ඒකේ වැඩෙන්නේ සත්‍ය පාරමිතා. පාරමී ශක්තියක් ඒක. ඒකෙන් එයා අනාථ වෙන්නේ. අදිෂ්ඨාන කරගෙන ඉස්සරහට යනවා. මම කොහොම හරි මේ මගේ කුසලාර්ථය සම්පූර්ණ කරන්නෙමි කියලා අදිෂ්ඨාන කරගෙන ඉන්නවා. කොහොම හරි භාවනා කරනවා. කොහොම හරි වීරිය වඩනවා. කොහොම හරි පිළිවෙත් පුරනවා කියලා අදිෂ්ඨානශීලීකමක් එයාගේ ජීවිතේ තියෙනවා. ඒ අදිෂ්ඨානශීලීකමත් එක්ක එයා මෛත්‍රී සහගත සිතින් වසනවා විනාඩි 5-10. මෛත්‍රී වඩනවා ඇත්තටම. මම Tamanට මෛත්‍රී වඩලා යා ලෝකයට මෛත්‍රී වඩන්න පටන් ගන්නවා. උපේක්ෂාවකින් වාසය කරනවා. මා තුල මනාපද අමනාපද සංස්කාර විපාකේ පිණිස ඉදිරිපත් වෙනවා. මේ මොහොතේ මා තුල මනාප අමනාප සංස්කාරයි ওই විපාකේ ඉදිරිපත් වෙන්නේ. නිසා අමනාප සංස්කාර ඉදිරිපත් වුණා. එයා අර ඒ උපේක්ෂාව ධාරණකොට ඉතුරු අර මුලින් කියාපු පාරමිතා 9ම බිඳෙන්නේ. මොන මට්ටමකවත් බිඳෙන්නේ. ඒක හැකියාව. ඒ හැකියාවෙනුත් එහාට ගිහින්. එයා බලන්න ඕන ලෝකෝත්තර මට්ටමට අනුබලයක් ලැබෙන විදියට. ඒ මට්ටම තුල විමසන්න ඕන විදර්ශනා නුවණින්. එතන මේ මට්ටම තුල මෙහෙදී මේ පාරමිතා ශක්තිය අවදි කර ගන්නවා නම් තමා තුල පාරමී ශක්තිය මෝරණ විදියට යා විමසනවා නම් එයා බලනවා නම් එයා කියවනවා නම් එහෙම විමසලා කියවලා බලන කෙනා එයාගේ ජීවිතය තුළ එහෙම විමසලා කියවලා බලන කෙනා එයා ඒ මට්ටම ඇතුලේ විදර්ශනා කරන්න පෙළඹෙන්න ඕන. එයා බලන්න ඕන අනේ මං දන් දුන්නට ඒ දන් දීමෙන් රැස්වන්නා වූ යම්කිසි පිනක් වේද ඒකත් අර උපේක්ෂාවෙන් බලපු සංස්කාර වලට අයිති දෙම නේද වෙන්නේ. බලන්න හැම තැනම උපේක්ෂාවමයි පාදලා ගන්න. දානින් රැස් වෙන්නේ මනාප සංස්කාර. ඒ මනාප සංස්කාරයත් අනිත්‍ය වී යන ස්වභාවයට අයිති නේද? එයා සිල් රකින්න සීල පාරමිතාව. මේ සීල පාරමිතාව එයා සිල් දියුණු කරනකොට එයාට පේනවා මේ සීලයෙන් රැස් වෙන සංස්කාරයත් අනිත්‍ය වී යනවා නේද? එයා කාමයන්ගෙන් වෙන්වා. මෙතන නික්කම්ම කියලා අපි අදහස් කරේ අර විලිවෙත් කරනවා, වන්දනාමාන කරනවා, අර කාමයන්ගෙන් පුළුවන් තරම් හිත මුදවගෙන පිළිවෙතකට සමවැදිලා ඉන්න බලනවා. දැන් අපි හිතමුකෝ මහා සෑය වන්දනා කරනවා කියලා. මේ රැස් වෙන සංස්කාර පවා විපාක දෙමින් අනිත්‍ය වෙනවනේ. නමුත් එයා වන්දනා කරනවා හැමදාම සෑය.
හැමදාම දන් දෙනවා අඩුවක් නැතුව දන් දෙනවා. නැත්නම් අර පාරමිතා ශක්තිය මැරෙනවා නැත්තම්. පාරමී ශක්තියට කවදාවත් එයා ඒ ශක්තිය මිය දෙනවා විදර්ශනා කරනකොට ඒක අතෑරුණොත්. නිවන් දකින්නකන් එයා අතාරින්නේ නැහැ. ඇයි ඒක යාට ඕන? පාරමිතා ශක්තිය රැඳී තියෙන්නේ ඒකට එකතු වෙන ප්‍රමාණයට. විදර්ශනා කරනවා හැබැයි ඒකට එකතු වෙලා වාසය කරනවා. එතකොට තමයි පාරමිතා ශක්තිය ප්‍රබල වෙන්නේ. හොඳට බලන්න පාරමිතා ශක්තිය කියන්නේ මොකද්ද? පරාර්ථ චර්යාවට. දැන් බෝධිසත්වයන්ගේ පාරමිතා ශක්තිය පේනවනේ අර ජාතක පාළියේ. Tamanට ලොකුම හානිය වෙනවා ජීවිත හානිය. ඒ වුණත් ගින්නට පනිනවා. Tamanට ලොකුම හානිය වෙනවා. සිවි රජුරු මෙහිම ඇස් ගලවලා දෙනවා. ආයේ මැරෙනකන් අන්දයි කියලා දන්නවා මෙහිම ඇස් ගලවලා දෙනවා. ඇස් ඉල්ලුවාම. දරුවෝ ඉල්ලගෙන ආවම දන්නවා Tamanට ලොකු හානියක් වෙනවා දරුවෝ දෙනවා. මහා රාජ්‍ය අතෑරියාට පස්සේ Taman වැටෙන්නේ හිඟමනට කියලා දන්නවා. සිඟමනට වැටෙන බව. රාජ්‍ය අතාරිනවා. නමුත් මේ මම නෑ මටත් ජීවත් වෙන්න ඕනේ කියලා එයා ඒක අත නොහැර ඒක දකින්නව නෙමෙයි. ඒකට එකතු වෙන ගමන් බලනවා අනිත්‍යතාවය. අනිත්‍ය වී යනවා නිති වැඩක් නැහෙනි කියලා ඒකට එකතු නොවි ඉන්නේ. ඒක තමයි පාරමිතා ශක්තිය බලවත් වීම. දන් දෙන ගමන් තමයි අවිපාකේ අනිත්‍ය වශයෙන් දකින්නේ. අනිත්‍ය වශයෙන් දැක දැක දන් දෙනවා. එතකොට මේ පාරමිතා ශක්තිය මෝරන්නේ. දන් දෙන ගමන්ම දකින්න අනිත්‍යයි කියලා. ඒ අනිත්‍ය කියලා දැක දැක දන් දෙනවා. ඒක තමයි පාරමිතා ශක්තිය කියන්නේ. ඒ ශක්තිය අද මිනිසුන්ගේ නැහැ. ඒ නිසා පිළිවෙතකට ආවත් ඉක්මනට පිළිවෙතින් එයා විසි වෙලා යනවා. ඉක්මනට අනිත් පැත්තට වීසි වෙලා යනවා. සිල් රැක්කත් විපාකය අනිත්‍යයි කියලා දකින්නවා. නමුත් හැමදාම සිල් එයාට තියෙනවා. ඒක තමයි පාරමිතා අනිත්‍ය දකිමින් එතකොට අර පාරමිතා ශක්තිය හරි ප්‍රතිබල සම්පන්නව වැඩෙනවා. අර මේ වත් පිළිවෙත් වලින් රැස් වෙන කුසලයේ දකින්නවා ඒක අනිත්‍ය වී යන බවක් දකින්නවා. නමුත් හැමදාමත් වත් පිළිවෙත කරනවා. කුසල් රැස් කරාම ඒ රැස් වෙන පින අනිත්‍යයි කියලා දකින්නවා. ප්‍රඥා පාරමිතාව. ඒ අනිත්‍ය කියලා දැක දැක කුසල්ම රැස් කරනවා. පිළිවෙතටම සමව එයා වීරිය කරනකොට එයා හැම වෙලාවකම පින්නට වීරිය පාරමිතාව. එයා පින්නට වීරිය කරනවා. ධර්මයේ තුල වීරිය කරනවා. ඒ වීරිය කරනකොට ක්ෂය වෙන ජීවිතය දකින්නවා. අනිත්‍යතාවය දකින්නවා. දකිමින් වීරිය කරනවා. එයා ඉවසනවා. ඒ ඉවසනකොට ඉවසනකම ඇතුළේම පින්වත්නි තවදුරටත් ලෝකෙන් අභියෝග එනවා. අභියෝග එනකොටත් ඒ අභියෝගය ඇතුලේ Tamanගේ අකුසල සංස්කාර දකින්න තවත් වීරිය කරනවා. ඉවසන්න ගහනවා. ඉවසන්න අභියෝග කරනවා. බලන්නකෝ බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතේ. ඉවසන්න අභියෝගේ. ශාන්තිවාදී ජාතකේ වගේ ජාතකවල බලන්න. ඉවසනවා. අත කපලා දානවා. ඒත් ඉවසනවා. තවත් උඹ ඉවසනවා දානවා ඔව් කියනවා. ඊතුරු අතත් කපලා දානවා. ලේ ගලාගෙන ඒත් ඉවසනවා. නිවන අවබෝධ කරන්න බෑ නැත්තම්. කකුල් දෙකම කපලා දානවා. උඹ තවත් ඉවසනවා දානවා. ඔව් මං ඉවසීමනි වඩන්නේ කියනවා. ලේ ගලාගෙන ඒත් අර ගුණධර්මයේ මැරෙන්න දුන්නේ. අපිට පොඩි ප්‍රශ්නයක් ඇති අපේ ගුණධර්ම ටික අහවර වෙන්න. ඒතර කාන්ති පාර ඒක යන්නේ මේ ඉවසන්නත් කාන්ති පාරමිතාව ඉවසන්නත් තමා තුළ ආයෙත් මේ අමනාප සංස්කාරෙම විපාකයේ පිණිස ඉදිරිපත් වෙනවා. ඒක අනිත්‍ය බව දකින්නවා. මනාප සංස්කාරය අනිත්‍ය බව දකින්නවා. නමුත් ජීවිතේ ඉවසන එක නවත්තන්නේ. අනිත්‍යතාවයම දැක දැක ඉවසනවා. අන්න ඒකයි විදර්ශනාමය හැකියාව. ඒ කියන්නේ මෙහෙදි නිවන් දකින්න නම් ඕක ඕන. අදිෂ්ඨාන කරගෙන ඉන්නවා. අදිෂ්ඨාන කරගෙන ඉන්න ලෝකේ ලැබෙන්නේ නැහැ. තමන් පින අදිෂ්ඨාන කරනවා පින් කරගන්න ලැබෙන්නේ නැහැ අවස්ථාව. ධර්ම දේශනා කරන්න අදිෂ්ඨාන කරගෙන ඉන්නවා ලැබෙන්නේ නැහැ අවස්ථාව.
ඒ ලැබෙන්නේ නැති එක ඇතුලේ යාට පේනවා මා තුල අමනාප සංස්කාර ඇති මේක හාඳුරුණුගේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා දකිනවා. දකිමින් එයා තුල පින්වත්නි අදිෂ්ඨානයම පවත්වනවා. ජීවිතය ඇතුලේ අනිත්‍යතාවය දකිනවා. දැන් මෛත්‍රිය වඩනකොට ස්ට්‍රෙස් වෙනවා යම් කුසල සංස්කාරයක්. ඒක අනිත්‍ය වෙලා යනවා. අනිත්‍ය වෙලා ගිහින් ආයෙත් අමනාප සංස්කාරය යාගේ ජීවිතේ විපාකයට එන්න පුළුවන් ඉස්සරහට. නමුත් එයා කවදාවත් මිත් වඩන එක නවත්තන්නේ නැහැ. ඒකයි පාරමිතා ශක්තිය ප්‍රතිබල සම්පන්න කරනවා කියන්නේ. එයා උපේක්ෂාවෙන් වාසය කරනවා. උපේක්ෂාවෙන් වාසය කළත් අමනාප සංස්කාරෙම ඉස්සරහට එනවා. ඒත් උපේක්ෂාව නැති කරගන්නේ ජීවිතේ. මෙන්න මේ විදියට අනිත්‍යතාවයේ දකිමින් අනාත්මයේ දකිමින් දාන පාරමිතාවම පුරනවා. සීල පාරමිතාවම පුරනවා. සීල් රැක්කාම විපාක දිදි අනිත්‍ය වෙලා යනවා කියලා දකිනවා. හැමදාම සීල් රකින්නවා. පුදුම ජීවිත. ලස්සන ජීවිතයක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ජීවිතය. ඇයි හැම වෙලාවකම තියෙන්නේ ආත්මාර්ථයම නෙමෙයි ගුණධර්ම. ඇයි ආත්මාර්ථය තිබ්බොත් නිවනටපත් වෙන්නේ. ගුණධර්ම තිබ්බොත් නිවනටපත් වෙන්නේ. ගුණධර්මාවලියේ ප්‍රධාන අවකාශයක් පරාර්ථ චර්යාව. දැන් සංඝයාට දන් දෙනවා. තමන්ගේ පහසුව හිතන්නේ. 500කට දන් දෙනවා සමහර අය ඒ කාලේ. දැන් කාලේ එක දණක තිබුණා අර මේ එක සලුවයි නෝනටයි මහත්තයටයි දෙන්නට ඒ සලුව දෙනවා. තමන්ගේ ඇඳිවත ගැන හිතන්නේ. තමන් අඳින්නේ කොහොමද? එලි බහින්නේ කොහොමද හිතන්නේ. පුදුම පාරමී ශක්තියගේ එක නිතේ මිනිසු පිරුණම් පෑවික්මන්ට. එතකොට දාන පාරමිතා පුරනවා. දන් දිදී විපාකය අනිත්‍ය වෙන බව දකිමින් දන් දෙනවා. සීල් රකින්නකොට විපාකය අනිත්‍ය වෙලා යන බව දකිමින් සීල් රකින්නවා. මේ අනිත්‍යතාවයේ දකිමින් ගුණධර්ම දියුණු කරනකොට ඒ පාරමිතා ශක්තිය මෙහෙදි පිරිනුවම් පාන්න තරම් ප්‍රතිබල සම්පන්න වෙනවා. තවත් බුදු කෙනෙක් ඉස්සරහ නෙමෙයි. මෙහෙදීම පිරිනුවම් පාන්න තරම් මේක ප්‍රතිබල සම්පන්න. ඉතින් මේ ලෝකෝත්තර මට්ටමෙන්ම මේවා දියුණු කොයි විදර්ශනාමය හැඩයකින්නේ ලෝකෝත්තර මට්ටමින් ඒවා දියුණු කරනකොට එයාට දාණය කියනකොට පේන්නේ තණ්හාවේ අතහැරීම. අන්න ලෝකෝත්තර මට්ටමේ මේ වෙලාවේ අතේ තියෙන ගුණධර්ම පේන්නේ. නිවනට අදාළ දැන් නිවනට අවකාශයට අදාළ මේ මොහොතේ ගුණධර්ම පේන. අන්න ඒක තමයි හැකියාව. බලන්නකෝ මේ පාරමී ශක්තිය මෙහිදී මේ ජීවිතේ පිරිනිවන් පෑම දක්වාම අවුස්සල ගන්නවා අය. ඒක බුද්ධ ශාසනයේ විස්මිතයක්. දාන පාරමිතාව කියනකොට එයාට දානය කියනකොට මතක් වෙන්නේ තණ්හාව අතාරින්නේ කොහොමද කියන එක. දන් දෙන්නේ කොහොමද කියන එක නෙමෙයි. ඒ දානයේ ඡාග කියන්නේ තණ්හාව අතාරින එකට. එයාට දැන් පේන්නේ දාන පාරමිතාව කියනකොට තවත් බත් මුල් බඳින්න නෙමෙයි යට හිතෙන්නේ. එයාට හිතෙන්නේ මම කොහොමද තණ්හාව අතාරින්නේ. අර දන් දෙන සිල් රකින්න යම වෙනදා වගේ කෙරෙනවා. මේ පාරමිතා ශක්තිය එයා ඔසවා තබනවා මෙහෙදීම සංසිඳීම දක්වා. දාන පාරමිතාව කියනකොට දානය කියනකොට එයාට අතහැරෙන්නේ මම කොහොමද මේ ජීවිතේ අරමුණක් පාසා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා ගොඩනැගින් නැති ආකාරයට තණ්හාව අතහැර වාසය කරන්නේ කොහොමද? ඒක තමයි දාන පාරමිතා කොච්චර පාරමිතා ශක්තිය ප්‍රතිබල සම්පන්නද කියනොනම් මේ මොහොතේ පිරිනුවම් පාන්න තරම් ඒක බලවත්. සීල පාරමිතාව කියනකොට එයාට වැටෙන්නේ මේ මොහොතේ අරමුණු ගත්ත තැනම අතාරින්නේ කොහොමද? අර පන්සිල් ගත්ත පේවස් සමාදන් වෙච්ච උපෝසතේ යාට පේන්නේ. එයාට පේන්නේ අරමුණ ගත්ත තැනම විසි කරන්නේ කොහොමද? ලෝකේ අතෑරලා දාන්නේ කොහොමද? ඒ පාරමී ශක්තිය මෙහෙදීම ඒ වෙලාවෙම පිරිනුවම් පාන්න තරම් ඒ පාරමී ශක්තිය ප්‍රතිබල සම්පන්නයි. මේ වෙලාවෙම පිරිනුවම් පාන්න තරම් බලවත්.
මේ වෙලාවෙම පිරිනුවම් පෑම දක්වාම ශක්තියක් තියෙනවා. එතන නික්කම්ම පාරමිතාව කියලා කියන්නේ එයා දැන් බලනවා කොහොමද කාම ලෝකෙම නික්මෙන්නේ. නික්කම්ම කියනකොට එයාට මතක් වෙන්නේ මොකද්ද? කොහොමද මෙහෙදි අනාගාමි වෙන්නේ? හොවන්නවත් නෙමෙයි. ඇයි අර තණ්හාව අතාරලා දාන්න ඕන? අරමුණු සම්බන්ධ ගත්ත තැනම ඒ අරමුණත් එක්ක පදිංචි නොවි අතාරින්න ඕන කියන දැක්මෙම අනාත්මේ ප්‍රකට වෙලා එයා තුල සෝතාපන්නකමක් මතුවෙන්න පුළුවන්. කොහොමද මේ කාම ලෝකෙට අදාළ විපාක පිණිස කර්ම රැස්වීමට තිත තියන්නේ? කාම ධාතු වේපක්කං කෝ ආනන්ද කාමං නාභවිස්සති අබිනුකෝ කාම භව පඤ්ඤායති. කාම භවයේ පැනවෙන්නේ කොහොමද? කාම භවයේ නොපැනවෙන්නේ කොහොමද? මේ බෙලාවෙම නැවත කාම භවයේ නොපැනවෙන ආකාරයට සියලු සංස්කාර විරහිත කරන්නේ කොහොමද? එතකොට මේ ප්‍රාරම්භික ශක්තිය කොච්චර ප්‍රතිබල සම්පන්නද කියනවා නම් මෙහෙදී දැන් අද පිරුණුවම් පාණ්ඩ ලෑස්තිය. අර ඉස්සල කොන ප්‍රඥාව කියන්නේ කුසල් රැස් කිරීම කියලා. දැන් එයා ප්‍රඥාවෙන් බලන්නේ කොහොමද මම මේ කාම භවයේද රූප භවයේද අරූප භවයේද ආයතන ලෝකයේම දුක්ඛාරිය සත්‍යයෙන් බලන්නේ කොහොමද? අන්න ප්‍රඥා පාරමිතාව. දුක්ඛාරිය සත්‍යයෙන් බලන්නේ කොහොමද? එතන වීරිය පාරමිතාව කියන්නේ නූපන් මඟඵල කොහොමද උපද්දවන්නේ? අන්න වීරිය. සැබෑ වීරිය උච්චතම අවස්ථාව. නූපන් මඟඵල කියන්නේ නූපන් කුසලය. එයාට කුසලය කියලා පේන්නේ මඟඵල විතරයි. ඊට මෙහා පැත්තේ අපි කරපු පොඩි හිලව් වෙන කුසල් තියෙන්නේ. ඒවා එයාට පේන්නේ. එයාට කුසලය කියලා දැනින්නේ, තේරෙන්නේ, පේන්නේ මාර්ගඵලයි. එතකොට වීරිය පාරමිතාව කියනකොට එයාට වීරිය කරන්න හිතෙන්නේ නූපන් මඟඵලය උපද්දවන්නයි වීරිය. එයාට නූපන් මඟඵලය නූපන් කුසලය විදියට පේනවා වීරියේදී. කාන්ති පාරමිතාව. එයා බලන්නේ කොහමද? එයා බලන්නේ පින්වත්නි යාගේ ජීවිතය තුළ මේ මොහොතේ ගොඩ නැගෙන රාග ద్వේෂ මෝහ ඇති වෙනකොට ඒවාට අදාළ අත්දැකීම ඉස්සරහ මම ඉවසන්නේ කොහොමද? ඒවට ප්‍රතිචාර නොදක්වා ඉන්නේ කොහොමද? කාන්ති පාරමිතාව. ඒ රාග ద్వේෂ මෝහ මත තමයි තුන් භවය අනු යන සත්වයන්ගේ ගමන් මඟ තීරණය වෙන්නේ. සත්‍ය පාරමිතාව. ඉස්සල කිව්වේ සත්‍යවාදී වෙනවා. ඒ කියන්නේ මොනවා වුණත් බොරු කියන්නේ නැහැ කියලානේ. මෙතන සත්‍ය පාරමිතාව කියලා අපි අදහස් කරගන්නේ මේ ලෝකේ එකම එක සත්‍යයි පවතින්නේ. ඒ තමයි සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය. සමුදය වීම, නිරුද්ධ වියාම හැම තැනම තියෙන ඔය ටික. සමුදය වී නිරුද්ධ වී යන ස්වභාවයට ආйти ලෝකය ඒ ආකාරයෙන්ම දකිමින් මේ කෙලෙස් ටික සම්පූර්ණයෙන් අතහැරලා දාන්නේ කොහොමද? අන්න ලෝකේ සත්‍ය පාරේ ඒ විදියට දකින සත්‍ය පාරමිතාව ප්‍රතිබල සම්පන්නයි. මේ මොහොතේම මඟඵල දක්වා. ඒ පාරමිතාව ස්වල්ප එකක් නෙමෙයි. අදිඨාන පාරමිතාව. එයා බලන්නේ මේ මොහොතේ කෙලෙස් සහගත ලෝකෙ කිසිම අදිෂ්ඨානයක් යාට උමනා නැහැ. එයාගේ හැම වෙලාවකම හිතේ පවතින්නේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉර්ධිපාද. යම් තාක් මගේ හිතේ කැමැත්තක් ඇති වෙනවා නම් ඒ කැමැත්ත නිවන විතරයි. යම් තාක් වීරියක් ඇති වෙනවා නම් නිවන පිණිස විතරයි. යම් තාක් විමස බලනවා නම් පටිච්චසමුපාදේ විතරයි. යම් තාක් බලවත් සිතක් වේද ඒ නිවන පිණිස විතරයි කියලා එයාගේ අදිෂ්ඨානයේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සමස්ත කතාව අදිෂ්ඨාන කරගන්නවා විමුක්තාර්ථයේ පිණිස පමණයි. මෙහෙදිත් එයා වෙනදා වගේ වැඩ කරනවා, ගානුදෙනු කරනවා, දරු මල්ලොත් එක්ක ඉන්නවා. නමුත් සිතේ දරුවේ ප්‍රාර්ථනා කරන්නේ මුණුබුරෝ පතන්නේ. එයාගේ කැමැත්තද ඡන්දය. එයාගේ සිතද එයා මේ මොහොතේ තියෙන සිත. වෙනද වගේ ගනුදෙනු කරනවා, දරුවන්ට වෙනවා, බිරිඳට වෙනවා, ස්වාමියාට වෙනවා, වැඩට යනවා ඔක්කොම. නමුත් සිත තියෙන්නේ නිවනට. එයා විමස බලන්නේ දරුවන්ට ඉස්කෝලේ යවන්නේ කොහොමද, ඉස්සරහට දරුවන්ට මොකද්ද කරන්නේ, විවාහ කරලා එවනේ මෙයාගේ විමසන්නේ යා පටිච්චසමුපාදයෙන් විතරයි.
එයාගේ වීරිය තියෙන්නේ විමුක්තාර්ථය පිණිස විතරයි. චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කර ගැනීමට විතර අදිෂ්ඨාන පාරමිතා. වෙන මොකක්වත් ඒ අදිෂ්ඨානශීලී බව ඇතුලේ ගැබ් වෙලා නැහැ. මෙත්තා පාරමිතා. ඉස්සලා මෙත්තා කිව්ව මොකද්ද? මම දුක් නැත්තේක් වෙම්මා කියලා මෛත්‍රී වඩපු එක. දැන් එයා බලන්නේ කොහොමද මම ලෝකේ සැබෑ මෛත්‍රී කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨානෙමත් සිහිය පවත්වන එක. ඒකේ මෙත්තා කියන එකේ ඉහළම අර්ථය ඒක තමයි. ඒකනේ කරණීයමෙත්ත සූත්‍රයේ අන්තිමටම කියන්නේ ඉරියව් හතර මත සිහිය පවත්වනවා. එයා ඉරියව් හතර මත සිහිය පවත්වනකොට උපේක්ඛා පාරමිතා. උපේක්ඛා එයා දකින්නවා ඉරියව් තියනවා. හැබැයි ක්‍රියාවලියක් විතරයි. සත්ව පුද්ගල කියලා ගන්න දෙයක් නැහැ. මැදහත් එයා. ක්‍රියාවලියක් ඇත. සත්ව පුද්ගල බවකින් ගත යුතු කිසිවක් නැත. ඒ නිසා සියල්ල පිළිබඳ යා මැදහත් සිතින් වාසය කරනවා. ඔන්න ඔය විදියට යම් කෙනෙක් විසුවොත් එයා නම් පින්වත්නි එයාගේ පාරමිතා ශක්තිය මෙහි පිරිනුවම් පාණ්ඩ අවදි වෙනවා. දැන් එන අපිට තේරෙනවා මෙහි පිරිනුවම් පාණ්ඩ අවදි කරගන්නේ කොහොමද? විදර්ශනාව හැටියට අවදි කරන්නේ කොහොමද? පාරමී ශක්තිය තියන අයගේ ඇසුරට යන්න අවදි කරගන්නේ කොහොමද? මේ දේශනාව හරි වැදගත් දේශනාවක්. මේ දේශනාව යම් කෙනෙක් දියුණු කළොත් එයා තුළ පාරමී. ඒතර එයාට හැම වෙලාවකම Tamanගේ පාරමී ශක්තිය පේනවා. එයා ඒක කොයි ප්‍රමාණයෙන්ද ඔසවා තබන්නේ කියන එක එයාගේ වැඩ. එයාට ඒ කැමති ප්‍රමාණයකින් ඔසවා තියන්න පුළුවන්. ඒ නිසා මේ හෝරාවක දේශනාව ඔය පින්නතුන්ලාට පාරමී ශක්තිය දියුණු වී මේ ගෞතම බුදු සසුනේදීම නිවී සැනසීමට හේතුපකාර වේවා.